O level වල MCQ වලින් සෑහෙන ප්‍රශ්න ප්‍රමාණයක් අහනවා හදවතින්. ඒකින්ද හදවත සම්පූර්ණ රූප සටහනක් නම් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හදවතේ ක්‍රියාකාරීත්වය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මුලින්ම හදවතක රූප සටහනක් නම් කරන විදිය ගැන පොඩි අවබෝධයක් පොඩි නෙවෙයි අවබෝධයක් ලබා ගන්න මේ රූප සටහන නම් කරමු. නම් කරන්න මේ හදවතක තියෙනවා මූලික වශයෙන් දැනගන්න පුළුවන් කුටියට හතරක්. පළවෙනියෙන් තියෙන උඩින් තියෙන්නේ කර්ණිකා, යටින් තියෙන්නේ කෝෂිකා. එතකොට මේ තියෙන්නේ දකුණු කර්ණිකාව, මේ තියෙන්නේ වම් කර්ණිකාව. මේ තියෙන්නේ දකුණු කෝෂිකාව, මේ තියෙන්නේ වම් කෝෂිකාව. මේක දැන් මේ පැත්තට ඉඳගෙන බැලුවොත් මේක දකුණු මේක වම ඒක හරි. මේ හෘදයේ තියෙන විදිහට. හැබැයි ඔක පේපර් එකේ print කරලා දෙනකොට දෙපැත්ත මාරු වෙනවා. එතකොට දැන් මගේ මේ පැත්තේ තියෙන්නේ මගේ වම් අත පැත්තේ උනාට එතන තියෙන්නේ දකුණු කර්ණිකාව. ඒ නිසා පේපර් එකක් ලියනකොට තමන්ගේ වම් අත පැත්තේ තියෙන්නේ දකුණු කර්ණිකාව. දකුණු අත පැත්තේ තියෙන්නේ වම් කර්ණිකාව. ඒ හින්දා ඒක පොඩි අවබෝධයකින් ලියන්න ඕනේ නැත්නම් ඔක පැටලෙනවා. පැටලලා නිකන් අපරාධ එතනින් දකුණට මිස් වෙනවා. මේ තියෙන්නේ එතකොට දකුණු කර්ණිකාව. මේ තියෙන්නේ වම් කර්ණිකාව. මේක දකුණු කෝෂිකාව, මේක වම් කෝෂිකාව. ඕක නම් කරගමු. දකුණු කර්ණිකාව. මේක වම් කර්ණිකාව. මේක දකුණු කෝෂිකාව. ඒතර අනිත් එක දකුණු වම්. දකුණු කෝෂිකාව. මේක වම් කෝෂිකාව. මුලින්ම හෘදයට රුධිරය පිරෙන්න පටන් ගන්න හෘදයේ දකුණු කර්ණිකාවෙන්. දකුණු කර්ණිකාවට හෘදයේ වෙත හෘදයට රුධිරය එන්නේ මුලින්ම මෙන්න මේ අදර මහා ශිරාව සහ උත්තර මහා ශිරාවෙන්. මේ ශිරාවල් දෙකෙන් තමයි අපිරිසිදු රුධිරය දකුණු කර්ණිකාව වෙත ගෙනෙන්නේ. දකුණු කර්ණිකාව වෙත අපිරිසිදු රුධිරය ගෙනාට පස්සේ දකුණු කර්ණිකාව පිරෙනවා. දකුණු කර්ණිකාව පිරුණාට පස්සේ දකුණු කර්ණිකාව වෙන්නේ මේ කපාට දෙක විවෘත වෙලා කෙලින්ම පල්ලෙහාට එන රුධිරය ගලාගෙන එනවා දකුණු කෝෂිකාවෙන්. දකුණු කෝෂිකාවෙන් රුධිරය පොම්ප කරනවා මෙන්න මේ පුපුෂීය ධමනිය වෙත. පුපුෂීය ධමනිය මේ ඔක්කොම ටික නම් කරලිමු. එතකොට මේ ඕක තේරුම් ගන්න ලෙස නැත්නම් ඕගොල්ලන්ට දන්නේ නැතුව මම කියනවා තේරෙන්නේ. මේ අදර මහ ශිරාව මේකෙන් තමයි සිරුරේ යටපැත්තේ. ඒ කියන්නේ සිරුරේ පල්ලෙහා ප්‍රදේශයේ තියෙන අපිරිසිදු රුධිරය ටික ඔක්කොම හෘදය වෙත ගෙනෙන්නේ අදර මහා ශිරාවෙන්. එතකොට උත්තර මහා ශිරාවෙන් කරන්නේ සිරුරේ උඩ හිස ප්‍රදේශය, ඒ වගේ උඩින් තියෙන මේ හිස ඇතුළ සෑම ප්‍රදේශයක්ම මේ හෘදයට උඩින් තියෙන ඔක්කොගෙම අපිරිසිදු රුධිරය ටික හෘදය වෙත ගෙනෙන්නේ උත්තර මහා ශිරාව මගින්. එතකොට මේක උත්තර මහා ශිරාව. මේක අදර මහා ශිරාව. දකුණු කෝෂිකාවට පිරිච්ච රුධිරය පෙනහළු වෙත ගෙන යන්නේ පුපුෂීය ධමනිය. එතකොට මේක පුපුෂීය ධමනිය. අනේ පුපුෂීය ධමනිය. මේක තමයි පුපුෂීය ධමනිය. මේක කොටස් දෙකකට බෙදෙනවා දකුණු පුපුෂීය ධමනිය සහ වම් පුපුෂීය ධමනිය ලෙස. එතකොට මේ පැත්ත වම් පුපුෂීය ධමනිය. මේක දකුණු පුපුෂීය ධමනිය. පුපුෂීය ධමනියෙන් පෙනහළු වෙත ගෙනියන රුධිරය පෙනහළු තුළදී ඔක්සිජන් වලින් සමන්විත වෙලා දැන් මේ අපිරිසිදු රුධිරය තමයි කර්ණිකාව මේ දකුණු කර්ණිකාවට පිරෙන්නේ. එතකොට ඒවැ ඔක්සිජන් නැහැ. ඔක්සිජන් රහිතයි. මේවා ඔක්සිජන් වලින් සමන්විත වෙන්න ඕනේ. එතකොට ඒකට තමයි හෘදයට ඇවිල්ලි වෙලා දකුණු කෝෂිකාවෙන් දකුණු කර්ණිකාවෙන් දකුණු කෝෂිකාවට ඇවිල්ලා
දකුණු කෝෂිකාවෙන් පෙනහළු වෙත බොම්බ කරන්නේ. පෙනහළු වෙතදී පෙනහළු තුලදී මොකද වෙන්නේ? මේ ඔක්සිජන් නැති රුධිරය කියන්නේ ඔක්සිජන් වලින් සමන්විත නැති රුධිරය ඔක්සිජන් වලින් සමන්විත වෙලා ආයි හෘදය වෙතට එනවා. ඒ එන්නේ මොනවාන්ද? පුකුෂ්‍ය ශිරා මගින්. එතකොට පුකුෂ්‍ය මෙන්න මේ පුකුෂ්‍ය ශිරා හතර මගින් තමයි හෘදය වෙත නැවතත් ඔක්සිජන් වලින් සමන්විත ඔක්සිජන් කෘත රුධිරය පැමිණෙන්නේ. මෙතනින් තමයි පැමිණෙන්නේ. එතකොට මේවා ඇවිල්ලා මේ වම් පුකුෂ්‍ය ධමනී ශිරාව. වම් පුකුෂ්‍ය ශිරාව. යුගලයක් තියෙනවනේ මේ පැත්තත් දකුණු පුකුෂ්‍ය ශිරාව. මෙන්න මේ පුකුෂ්‍ය ශිරා හතරෙන් රුධිරය වම් කර්ණිකාව විතර පිරුණාට පස්සේ වම් කර්ණිකාවෙන් වම් කෝෂිකාව විතර රුධිරය පොම්ප කරනවා. එතකොට වම් කෝෂිකාවෙන් මොකද කරන්නේ? වම් කෝෂිකාව සංකෝචනය වෙලා රුධිරය පොම්ප කරනවා සංස්ථානික මහා ධමනියට. මේක තමයි සංස්ථානික මහා ධමනිය. මෙන්න මේ සංස්ථානික මහා ධමනිය. සංස්ථානික මහා ධමනිය මොකද කරන්නේ? පිරිසිදු රුධිරය දේහය පුරාම මේ බෙදා හරිනවා. දැන් මෙන්න මේ ක්‍රියාවලිය බලා ගන්න. දකුණු අදර මහා ශිරාවෙන් සහ උත්තර මහා ශිරාවෙන් අපිරිසිදු රුධිරය දකුණු කර්ණිකාව වෙත පැමිණෙනවා. දකුණු කර්ණිකාව පිරුණාට පස්සේ මෙන්න මේ කපාට දෙක. මෙන්න මේ කපාට විවෘත වෙලා දකුණු කෝෂිකාව රුධිරයෙන් සමන්විත වෙනවා. එතකොට දකුණු කෝෂිකාව සංකෝචනය වුණාම පුකුෂ්‍ය ධමනිය මගින් රුධිරය ගමන් කරනවා පෙනහළු වලට. එතකොට මේ පුකුෂ්‍ය ධමනිය මොනවද යන්නේ නේ? අපිරිසිදු රුධිරය. අපිරිසිදු රුධිරය යන්නේ පෙනහළු කරා පෙනහළු වලදී රුධිරය පිරිසිදු වෙලා ආයි මේ හදවතට එනවා. එතකොට දැන් මේ පෙනහළු වලට ගිය රුධිරය පෙනහළු තුලදී ඔක්සිජන් වලින් සමන්විත වෙලා වම් පුකුෂ්‍ය ශිරාව සහ දකුණු පුකුෂ්‍ය ශිරාව මගින් හදවතේ වම් කර්ණිකාවට පැමිණෙනවා. වම් කර්ණිකාවට පැමුණාට පස්සේ එතනින් ආය රුධිරය එනවා පල්ලෙහාට වම් කෝෂිකාවෙද. වම් කෝෂිකාව සංකෝචනය වුණාට පස්සේ වම් කෝෂිකාවෙන් රුධිරය පොම්ප කරනවා සංස්ථානික මහා ධමනියට. සංස්ථානික මහා ධමනියෙන් දේහය පුරා රුධිරය ගලාගෙන යනවා. එතකොට මේ තියෙන කපාට දෙක මොනවාද? මේ තියෙන කපාට දෙක දැන් මේ පැත්ත දකුණු පැත්තනේ. දකුණු පැත්ත ගත්තන් පස්සේ ඕක මගදී මේ තියෙන ත්‍රිතුණ්ඩ කපාටේ. මේක ත්‍රිතුණ්ඩ. දකුණු පැත්ත කියන්නේ අකුරු 3යි 3 කියන්නේ 3නේ. ඒකට දකුණු පැත්ත ත්‍රිතුණ්ඩ කපාටේ. ඒකේ විදිහම හදාගත්තම ලේසි. මොකද දකුණු පැත්තේ අකුරු 3යි. එතකොට මේ දකුණු පැත්ත තමයි ත්‍රිතුණ්ඩ කපාටේ තියෙන්නේ. වම් පැත්තේ අකුරු 2යි. වම් පැත්ත ද්විතුණ්ඩ කපාටේ. මේක ද්විතුණ්ඩ කපාටේ. දැන් මේවත් තියෙන කපාට. මේ මොනවාද? මේව ඇවිල්ලා අඩසඳ කපාට. මෙතනින් නම් කරන්න මේ අඩසඳ කපාට. ඊට පස්සේ මේ මම කියන්නම් මේ කපාට තියෙන්නේ ඇයි කියලා. මේකත් අඩසඳ කපාටයක්. හරිද? දැන් මේ කපාට පිටලා තියෙන්නේ මොකටද? හෘදයට රුධිරය පිරුණාට පස්සේ දකුණු කර්ණිකාව රුධිරය පිරුණාට පස්සේ දකුණු කර්ණිකාවෙන් දකුණු කෝෂිකාවෙට රුධිරය පහළට එනවා මේ මෙන්න මේ කපාට දෙක කපාටේ විවෘත වෙලා ත්‍රිතුණ්ඩ කපාටේ විවෘත වෙලා දකුණු කර්ණිකාවෙන් දකුණු කෝෂිකාවට රුධිරය ගලාගෙන එනවා. එතකොට දකුණු කෝෂිකාව සංකෝචනය වෙනකොට මෙන්න මේ පුකුෂ්‍ය ධමනිය වෙත විතරයි රුධිරය ගමන් කරන්න ඕනේ. එතකොට මෙන්න මේ ත්‍රිතුණ්ඩ කපාටයක් එහෙම නැත්නම් මේ කපාට ත්‍රිතුණ්ඩ කපාට නැත්නම් මේ කපාටේ නැත්නම් මොකද වෙන්නේ? මේක සංකෝචනය වෙනකොට රුධිරය නැවත ගමන් කරන්න ගන්නවා දකුණු කර්ණිකාවෙත. ඒක වළක්වන්න ඕනේ තමයි එතන කපාටයක් දාලා ඒක වෙන් කරන්න. දැන් රුධිරය දකුණු කර්ණිකාවෙන් මෙහෙම පල්ලෙහාට එනවා නම් මෙන්න මේ කපාට දෙක මෙහෙම විවෘත වෙනවා. එතකොට රුධිරය ගලාගෙන එනවා. ආයේ මේක සංකෝචනය වෙනකොට මේ කපාට දෙක මෙහෙම තද වෙනවා, හිර වෙනවා. මෙතනින් ආයේ රුධිරය ගලාගෙන යන්න දෙන්නේ නැහැ නේද? එතකොට මේකෙන් මේ අඩසඳ කපාට හරහා පුකුෂ්‍ය ධමනිය විතරයි රුධිරය ගමන් කරන්න පුළුවන්. දැන් අඩසඳ කපාට වලට මෙහෙම රුධිරය ගමන් කරාට පස්සේ
ආයි පල්ලෙහාට එන්න පුළුවන් රුධිරේ. ඒක වළක්වන්න තමයි මෙතනින් අඩසන කපාට දාලා තියෙන්නේ. එතකොට මේ පුපුෂයේ මහා ධමනිය වෙත රුධිරය ගමන් කරාට පස්සේ පුපුෂයේ මහා ධමනියෙන් රුධිරය ආපසු ගලා එන්න පුළුවන් පල්ලෙහාට. ඒ නිසා ඒක වළක්වන්න ඕන නිසා මෙතන අඩසන කපාටය වල මෙතන කපාටය වල තියෙනවා. අපි අඩසන කපාටය කියලා නම් කරනවා. මේ කපාටය වලින් ආය රුධිරය පල්ලෙහාට ගලා යන්න වළක්වනවා. ඒ කියන්නේ මෙහිම තියෙන්නේ රුධිරය ගමන් කරන්න පුළුවන් උඩට ආය රුධිරය පල්ලෙහාට එන්න ගත්තොත් එහෙනම් කපාට දෙක වැදිලා ඒක બ્લોක් වෙනවා. ඒකට තමයි එතනින් මේකම තමයි මෙතන ක්‍රියාවලිය. මෙතනින් මේක මේ වම් කෝෂිකාව සංකෝචනය වෙලා සංස්ථානික මහා ධමනිය විදිහට රුධිරය පොම්බ කරනකොට සංස්ථානික මහා ධමනියට විතරක් රුධිරය යන්න ඕනේ. එතකොට මේ ආයේ වම් කාර්නිකාවට රුධිරය ගිහලා හරියන්නේ නැහැ. ඒ නිසා තමයි මෙතන දීතුන්ට කපාටය දාලා තින්නේ. මෙතනින් උඩින් පල්ලෙහාට රුධිරය මෙතන උඩින් පල්ලෙහාට රුධිරය එනවා. හැබැයි පල්ලෙහා සංකෝචනය වෙනකොට මෙතනින් රුධිරය ගමන් කරන්න බෑ මේ කපාටය මෙතන બ્લોක් වෙනවා. එතකොට ආයි ගමන් කරන්න වෙන්නේ මෙන්න මෙහෙම සංස්ථානික මහා ධමනියට විතරයි. සංස්ථානික මහා ධමනියට ගිය රුධිරයත් ආයි පල්ලෙහාට එන්න බැරි වෙන්නේ එතනත් කපාට වලක් දාලා තින්නේ. ඒ කපාට වලට කියනවා අඩසන කපාට කියලා. ඒ කපාට වලින් ආයි රුධිරය පල්ලෙහාට එන්න දෙන්නේ නැහැ. මෙන්න මෙහෙම සංස්ථානික මහා ධමනිය රුධිරය ගමන් කරනවා. මෙහෙම දේහය පුරා බෙදා හරිනවා. මේක ශරීරෙ මේ සම්පූර්ණ දේහය පුරාම රුධිරය පිරිසිදු රුධිරය බෙදා හරින්නේ සංස්ථානික මහා ධමනිය. අදර මහා ශිරාව සහ උත්තර මහා ශිරාවෙන් මොකද කරන්නේ? අපිරිසිදු රුධිරය දේහය වෙත ගෙන එනවා. දේහය නෙමෙයි අපිරිසිදු රුධිරය මේ හෘදය වෙත ගෙන එනවා. එතකොට ශිරා වලින් තමයි කොයිලාවෙත් හෘදය වෙත රුධිරය ගෙනෙන්නේ ශිරා වලින්. හෘදය වෙත රුධිරය ගෙන වෙනවා නම් ඒ ඔක්කොම ශිරා හෘදයෙන් රුධිරය පිට වෙනවා නම් ඒ ඔක්කොම ධමනි. හැබැයි දැන් මෙතනදී අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. හෘදය වෙත රුධිරය ගෙන එනවා තමයි. හැබැයි හැම එකෙම වෙදින්නේ අපිරිසිදු රුධිරය. මෙන්න මේ පුපුෂයේ ශිරා වලින් විතරයි පිරිසිදු රුධිරය ගෙන එන්නේ. ඒ වගේම පුපුෂයේ ධමනියෙන් විතරයි හෘදයෙන් පිටතට අපිරිසිදු රුධිරය අරගෙන යන්නේ. අනිත් හැම ධමනියකින්ම රුධිරය හෘදයෙන් පිටට අරන් යනවා නම් ඒ ඔක්කොම ධමනි තමයි. ඒ ඔක්කොම අරන් යන්නේ පිරිසිදු රුධිරය. හැබැයි පුපුෂයේ ධමනියේ විතරක් අපිරිසිදු රුධිරයෙන් මේ හෘදයෙන් පිටතට අරන් යනවා. ඒ පෙනහල් වලට අරන් ගිහලා රුධිරය පිරිසිදු කරලා ආයෙ එවන්න. ඔක තමයි කතන්දරේ. හරි. දැන් ඔයගොල්ලන්ට පේන ඇති මේ හෘද බිත්තිය. අපි මේකත් නම් කරමු මේක හෘද බිත්තිය කියලා. මේ තියෙන්නේ හෘද බිත්තිය. හෘද බිත්තිය. මෙන්න මේ හෘද බිත්තිය මේ තැන් වලදී එක එක සයිස් එකක් වෙන. කියන්නේ මේ හරිය පොඩි, මේ හරිය ටිකක් ලොකුයි, මේ හරිය මෙතනට වඩා ලොකුයි, මේ හරිය නිකන් එක වගේ. ඒ කියන්නේ දැන් මෙතනදී ප්‍රෙෂර් එක මෙතනට ඕන පීඩනය. මෙතනින් අපි දැන් දකුණු කාර්නිකාව සංකෝචනය වෙලා රුධිරය බෙදා ගන්න කොට විතරද? මේකෙන් සංකෝචනය වෙලා මේක සංකෝචනය වෙලා රුධිරය දේහය පුරා යවන්නේ නැහැ. මේ සංකෝචනය වෙලා රුධිරය පොම්ප කරන්න ඕනේ දකුණු කර්ණිකාවට විතරයි. එතකොට ලොකු පීඩනයක් ඇති වෙන්නේ නැහැ. ලොකු පීඩනයක් ඕනේ නැහැ. ඒ නිසා මේ හෘදයේ බිත්තිය ඒ තරම් අර ලොකු පීඩනයකට හැඩ ගැහිලා නැහැ. හෘදයේ බිත්තිය ඒකට සාමාන්‍ය ප්‍රමාණයේ තුනී බිත්තියක් වගේ. ඒ වගේම තමයි දකුණු මේ වම් කර්ණිකාවේ බිත්තියත්. මෙතනට ආපු රුධිරය වම් කෝෂිකාවට විතරයි යවන්න ඕනේ. එතකොට ලොකු පීඩනයක් එතනට දැනෙන්නේ නැහැ. සාමාන්‍ය පීඩනයකින් මෙතනින් පල්ලෙහාට යවන්න විතරයි ඕනේ. පල්ලෙහාට ආපු රුධිරය ටික මෙතනින් කරන්නේ යවනවා පෙනහළු වෙත. පෙනහළු වෙත යවනකොට ලොකු පීඩනයක් ඕනේ ටිකක්. දැන් මෙතන ඉඳන් පල්ලෙහාට යවනකොට වඩා වෙන අවයවයකට යවන්න බෑ. ඒකට මෙතනින් පල්ලෙහාට යවනකොට වඩා ලොකු පීඩනයකින් යවන්න ඕනේ මේ පුපුෂයේ ධමනිය හරහා. ඒකට හැඩ ගැහිලා තමයි ටිකක් මේ ලොකු හෘද බිත්තියක් තියෙන්නේ මේ දකුණු කෝෂිකාවේ. ඒතකොට වම් කෝෂිකාවේ ඊට ලොකු එන්නේ වම් කෝෂිකාවේ සංස්ථානික මහා ධමනියට පම්ප කරන්නේ. සංස්ථානික මහා ධමනිය හරහා තමයි දේහයට ගමන් කරන්නේ. ඒතකොට ලොකු පීඩනයක් ඕනේ. ලොකු පීඩනයක් ඕනේ තමයි ඒකට හැඩ ගැහිච්ච විදිහට මේ හැදිලා තියෙන්නේ හෘද බිත්තිය. වම් කෝෂිකාවේ හෘද බිත්තිය ඝනකමින් වැඩිම හෘද බිත්තිය. ඝනකමින් වැඩිම හෘද බිත්තිය තියෙන්නේ වම් කෝෂිකාවට. ඊට පස්සේ ඝනකමින් වැඩි හෘද බිත්තිය තියෙන්නේ දකුණු කෝෂිකාවට. කර්ණිකා දෙකේ මේ ඒ තරම් ඝනකමක් නැහැ හෘද බිත්තිය. ඒ තරම් ලොකු ඝනකමක් ඕනේ නැහැ ඇත්තටම.
එච්චර තමයි හෘද ගැන ඔයගොල්ලෝ දැනගන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා එච්චර තමයි හෘදය ගැන. අපි සම්පූර්ණ හෘදයේ ගමන්පතේ ආයි පාරක් මතක් කරගමු. සම්පූර්ණම හෘදයේ ගමන්පත. හෘදයේ රුධිරයේ එන විදිය ඔක්කොම ආයි පාරක් මුලින් මොකද වෙන්නේ? අදර මහා ශිරාවෙන් සහ උත්තර මහා ශිරාවෙන් රුධිරය පැමිණෙනවා දකුණු කර්ණිකාව වෙත. එතකොට දකුණු කර්ණිකාව රුධිරයෙන් සමන්විත වෙනවා. දකුණු කර්ණිකාව රුධිරයෙන් සමන්විත වුණාන් පස්සේ දකුණු කර්ණිකාවේ පීඩනය වැඩි. දකුණු කර්ණිකාවේ පීඩනය වැඩි නිසා ත්‍රිතුණ්ඩ කපාටේ විවෘත වෙලා රුධිරය පල්ලෙහාට එනවා දකුණු කෝෂිකාව වෙත. දකුණු කෝෂිකාව රුධිරයෙන් පිරෙන්න පටන් ගන්නවා ඊට පස්සේ. දැන් දකුණු කෝෂිකාව රුධිරයෙන් පිරුණා. දැන් මේකේ රුධිරය නෑ. රුධිරය දැන් ඔක්කොම ආවා දකුණු කෝෂිකාවට. දකුණු කෝෂිකාව දැන් රුධිරයෙන් සමන්විතයි. දකුණු කෝෂිකාවෙන් රුධිරය පොම්ප දකුණු කෝෂිකාව සංකෝචනය වෙලා දකුණු කෝෂිකාවෙන් රුධිරය පොම්ප කරනවා පෙනහළු වෙත පුපුෂීය ධමනිය. මෙන්න මේ පුපුෂීය ධමනිය වෙත රුධිරය පොම්ප කරනකොට ආයි කර්ණිකාවලට රුධිරය ගිහින් හරියන්නේ නැහැ. ඒ නිසා තමයි මෙන්න මේ ත්‍රිතුණ්ඩ කපාටේ දාලා තියෙන්නේ. ත්‍රිතුණ්ඩ කපාටේ ආයි කර්ණිකාවට රුධිරය ගමන් කිරීම වළක්වනවා. මෙහෙම පොම්ප කරනවා. මෙතනින් අපි දැන් පුපුෂීය ධමනිය දෙකට බෙදෙනවා. වම් පුපුෂීය ධමනිය සහ දකුණු පුපුෂීය ධමනිය වේද වම් පෙනහළ සහ දකුණු පෙනහළට තමයි ගමන් කරන්නේ. එතකොට රුධිරය එතනින් පිරිසිදු වෙලා වම් පුපුෂීය ශිරාව සහ දකුණු පුපුෂීය ශිරාව හරහා වම් කර්ණිකාවට පැමිණෙනවා. වම් කර්ණිකාව එතකොට රුධිරයෙන් පිරී යනවා. දැන් වම් කර්ණිකාවේ රුධිරය වැඩි. රුධිරයේ පීඩනය වැඩි. රුධිර පීඩනය වැඩි වුණාට පස්සේ වම් කර්ණිකාවෙන් මේ ද්විතුණ්ඩ කපාටය විවෘත වෙලා ද්විතුණ්ඩ කපාටය හරහා රුධිරය පිරෙන්න පටන් ගන්නවා වම් කෝෂිකාව වෙත. දැන් වම් කෝෂිකාව රුධිරයෙන් සමන්විතයි. එතකොට වම් කෝෂිකාව සංකෝචනය වෙලා සංස්ථානික මහා ධමනිය වෙත රුධිරය පොම්ප කරනවා. සංස්ථානික මහා ධමනියෙන් දේහය පුරා රුධිරය ගමන් කිරීම සිදු වෙනවා. ඕක තමයි හෘදයට රුධිරය පිරීමේ සහ හෘදයෙන් රුධිරය පිටවීමේ ගමන් මාර්ගය. මේක සම්පූර්ණයෙන් හොඳටම කියවලි වෙලා මේක සම්පූර්ණයෙන් නම් කරලි වෙලා මෙන්න මේ විදිහට ගමන් මාර්ගය. ඒ කියන්නේ රුධිරය ගමන් කරන ගමන් මාර්ගය නම් කරගන්න පුළුවන් නම් හෘදයෙන් එන හෘදයේ මේ රූප සටහනෙන් එන සම්පූර්ණම මේ ඕනම මේ ප්‍රශ්නයට උත්තර ලියන්න පුළුවන් කිසිම කේස් එකක් නැතුව. අපි ඊළඟට යමු මේ රුධිර සංසරණය. රුධිර සංසරණය. රුධිර සංසරණය කොටස් දෙකක් තියෙනවා. සංස්ථානික රුධිර සංසරණය සහ පුපුෂීය රුධිර සංසරණය. පුපුෂීය රුධිර සංසරණය. පුපුෂීය රුධිර සංසරණය කියන්නේ පෙනහළු හරහා රුධිරය ගමන් කිරීම. පෙනහළු හරහා රුධිරය ගමන් කිරීමට කියනවා පුපුෂීය රුධිර සංසරණය කියලා. දේහයේ අනිත් කොටස් හරහා රුධිරය ගමන් කිරීම කියනවා සංස්ථානික රුධිර සංසරණය කියලා. ඒකට මේ පත දෙකේ වෙනස මොකද්ද? මේ පුපුෂීය රුධිර සංසරණයේදී වෙන්නේ පෙනහළු හරහා රුධිරය ගමන් කිරීම. දැන් හෘදයෙන් පෙනහළු හරහා රුධිරය ගමන් කිරීමට කියනවා මොකක් කියලාද? පුපුෂීය රුධිර සංසරණය කියන්නේ. සංස්ථානික රුධිර සංසරණය කියන්නේ දේහයේ ඉතිරි කොටස් වලට ඔක්කොම රුධිරය ගමන් කිරීමට කියනවා සංස්ථානික රුධිර සංසරණය කියලා. එතකොට මේ පත දෙකේ වෙනස තමයි එකක් කියන්නේ පෙනහළු හරහා අනිත් එක කියන්නේ සම්පූර්ණ දේහය පුරායි. පෙනහළු නෙමෙයි අනිත් ඒ සම්පූර්ණ අනිත් තැන් ඔක්කොගම යන එකට කියනවා සංස්ථානික රුධිර සංසරණය කියලා. දේහය හරහා එක්වරක් රුධිරය ගමන් කරනකොට පෙනහළු වලට දේහය හරහා එක්වරක් රුධිරය ගමන් කරනකොට හෘදය හරහා රුධිරය දෙවරක් ගමන් කරනවා. ඒ කොහොමද? මුලින්ම හෘදයට රුධිරය පිරෙනවා. ඊට පස්සේ ඒවා හෘදයෙන් පිට කරනවා පෙනහළු වෙත. පෙනහළු වෙත පිට කරපු රුධිරය ආයෙ එවිලි වෙලා හෘදයට පිරෙනවා. දැන් එකපාරක් රුධිරය ආවා පිට කළ වෙලා ආයෙ පාරක් රුධිරය ආවා. ආයෙ පාරක් රුධිරය ආපු රුධිරය තමයි දේහය පුරා බෙදා හරින්නේ. එකක් ආවා ඒක ගිහිලා ආයෙ ආවා. ඒක තමයි යවන්නේ. එතකොට එකපාරක් දේහය හරහා යනකොට හෘදය හරහා දෙවරක් රුධිරය ගමන් කරලා තියෙන්නේ. ඕකට තමයි කියන්නේ ද්විත්ව රුධිර සංසරණය කියලා.
දිත්ත රුධිර සංසරණය. හෘදය හරහා දෙවරක් රුධිරය ගමන් කරනවා. දේහය හරහා එකවරක් රුධිරය ගමන් කිරීමේදී. දේහය හරහා එකවරක් රුධිරය ගමන් කරනකොට හෘදය හරහා රුධිර දෙවරක් ගිහිලා. ඒකට තමයි කියන්නේ දිත්ත රුධිර සංසරණය කියලා. ඊට පස්සේ අපි යමු හෘද චක්‍රයට. හෘද චක්‍රය. හෘද චක්‍රය මොකද්ද? මෙහෙමයි. දැන් මෙහෙම හෘදය තියෙනවා. කර්ණිකා සංකෝචනය වෙනවා. අපි ඒකට කර්ණිකා මෙහෙම සංකෝචනය වෙනාන් පස්සේ කර්ණිකා සංකෝචනය වෙලා තමයි කෝෂිකාව විතර රුධිරය පොම්ප කරන්නේ. කර්ණිකා සංකෝචනයට කියනවා කර්ණිකා ආකුංචය කියලා. එක කර්ණිකා ආකුංචය. එතකොට කෝෂිකා සංකෝචනය තමයි කුපුෂේ දමනය හා සංස්ථානික මහා දමනය විතර රුධිරය පොම්ප කරන්නේ. එතකොට ඒකට අපි කියනවා කෝෂිකා ආකුංචය කියලා. දෙක කෝෂිකා ආකුංචය. මේ දෙකම මෙහෙම කර්ණිකා සංකෝචනය වෙනවා ඊට පස්සේ කෝෂිකා සංකෝචනය වෙනවා. ওই දෙකම සංකෝචනය වුණාට පස්සේ රුධිරේ මේ හෘදය එකවරක් ඉහිල් වෙනවා. මෙහෙම සංකෝචනය වෙන කර්ණිකා සංකෝචනය කෝෂිකා සංකෝචනය රුධිරේ මේ හෘදය ඉහිල් වෙනවා. ඉහිල් වීම අපි කියනවා විස්තාරය කියලා. එතකොට කර්ණික සංකෝචනය කෝෂික සංකෝචනය මේ හෘදය ඉහිල් වීම කියනවා පූර්ණ හෘද විස්තාරය කියලා. ඒක තුන්වෙනි එක पूर्ण हृद विस्तारे. पूर्ण हृद विस्तारे. නැත්නම් අපි ඕක කියනවා නම් කර්ණික කෝෂික විස්තාරය කියලා. ඒ කියන්නේ මොකද්ද? මෙහෙම කර්ණිකා සංකෝචනය වෙනවා ඊට පස්සේ කෝෂිකා සංකෝචනය වෙනවා දෙකම හිල් වෙනවා. කර්ණිකා සංකෝචනය කෝෂිකා සංකෝචනය හිල් වෙනවා. කර්ණිකා සංකෝචනය කෝෂිකා සංකෝචනය පූර්ණ හෘද විස්තාරය. කර්ණිකා සංකෝචනය කෝෂිකා සංකෝචනය පූර්ණ හෘද විස්තාරය. කර්ණිකාව මුලින්ම සංකෝචනය වෙනවා ඊට පස්සේ මේ කෝෂිකා සංකෝචනය වෙනවා ඊට පස්සේ පූර්ණ හෘද විස්තාරය සිදු වෙනවා. කර්ණිකා සංකෝචනයට යන්නේ තප්පර 0.1යි. තප්පර 0.1යි කර්ණිකා සංකෝචනයට යන්නේ. කෝෂිකා සංකෝචනය යන්නේ තප්පර 0.3යි. එතකොට පූර්ණ හෘද විස්තාරයට යන්නේ තප්පර 0.4යි. අර පොඩි කාලයක් තප්පරයකින් දශම ගණන් 0.1යි 0.3යි 0.4යි සම්පූර්ණම හෘද චක්‍රයට කීයක් යනවා තප්පර 3යි 1යි 4යි 4යි 8යි. තප්පර 0.8යි. හෘද චක්‍රය තප්පර 0.8යි. හෘද චක්‍රය සිදු වෙන්නේ තප්පර 0.8කදී. ඒක මොකද මේ තුන කර්ණිකා ආකුංචය, කෝෂිකා ආකුංචය, පූර්ණ හෘද විස්තාරය. කර්ණිකා ආකුංචය කියන්නේ කර්ණිකා සංකෝචනය වෙනවා, කෝෂිකා ආකුංචය කියන්නේ කෝෂිකා සංකෝචනය වෙනවා, පූර්ණ හෘද විස්තාරය කියන්නේ දෙකම ඉහිල් වෙනවා. එතකොට පළවෙනි එකට තප්පරේ 0.1යි, දෙවෙනි එකට තප්පර 0.3යි, ඉහිල් පූර්ණ හෘද විස්තාරයට තප්පර 0.4යි. ඔය ක්‍රියාවලිය ECG රූප සටහනකින් අපි අර ECG බලනවා කියන ECG එකක් ගන්නවා කියන හෘද. ඔන්න ECG රූප සටහනකින් හොඳට ඔක පෙන්නනවා. ඕකේ ඔය අවුරුදු හොඳට පෙන්වනවා ECG රූප සටහන. මේකේ තියෙනවා මේක P මේක Q R S T. P කියන්නේ මොකද්ද? P කියන්නේ කර්ණික ආකුංචය. එතකොට QRS කියන්නේ මොකක්ද? QRS කියන්නේ කෝෂික ආකුංචය. T කියන්නේ පූර්ණ හෘද විස්තාරය.
පූර්ණ හෘද විස්තාරය. හරිනේ. එතකොට P කියන්නේ මොකද්ද? කර්ණිකා කුංචය, QRS කියන්නේ මොකද්ද? මේ කෝෂිකා කුංචය, T කියන්නේ පූර්ණ හෘද විස්තාරය. කර්ණිකා කුංචයට මේක ඇත්තටම හරි ගෙලින් එන්න ඕනේ. ඒක මම හරි ගෙලින් අයන් ඉන්නම්. ඒක එන්නේ එහෙමයි. කොහොමද? මේක P, මේක Q, R, S. හරි. ඊළඟට රුධිර පීඩනය. රුධිර පීඩනය ගත්තොත් එහෙම රුධිර පීඩනය තියෙනවා. රුධිර පීඩනයේ ආකාර දෙකක් තියෙනවා. අපි ආකාර දෙකකට බෙදලා දක්වනවා රුධිර පීඩනය. රුධිර පීඩනය එකක් ආකුංචි රුධිර පීඩනය. අනිත් එක විස්තාර රුධිර පීඩනය. විස්තර දෙන්න. අද මම මේක හෘදයක් ආයෙ පොඩ්ඩක් ඇඳලා වෙන ලාවට පෙන්නන්නම්. ලාවට කියන්නේ කෙටියෙන් හෘදයක් ඉඳලා පෙන්නන්නම් කොහොමද පිළිවෙල. මේකනේ කර්ණිකාව. එතකොට කර්ණිකාවෙන් මෙන්න මෙතන තමයි සංස්ථානික මහා ධමනිය. අපි ඉස්සෙල්ලා යන්නේ මේක තමයි සංස්ථානික මහා ධමනිය. මේ කර්ණිකාව සංකෝචනය වෙලා, يعني කර්ණිකාව මෙහෙම සංකෝචනය වෙලා සංස්ථානික මහා ධමනිය වෙත රුධිරය පොම්ප කර හරිනකොට සංස්ථානික මහා ධමනිය නැත්තම් ධමනි පද්ධතිය තුළ ඇතිවන පීඩනයට කියනවා ආකුංච රුධිර පීඩනය කියලා. මේක මෙහෙම සංකෝචනය වෙනවා වම් කෝෂිකාව මෙහෙම සංකෝචනය වෙනවා වම් කෝෂිකාව සංකෝචනය වෙනවා සංස්ථානික මහා ධමනිය විතර රුධිරය පොම්ප කර හැදීමේදී ධමනි පද්ධතිය තුළ ඇතිවන පීඩනයට කියනවා ආකුංච රුධිර පීඩනය කියලා. ආකුංච රුධිර පීඩනය අපි මයින්නේ ආකුංච රුධිර පීඩනය මේ රුධිර පීඩනය මයින්නේ රසදිය මිලිමීටර වලින්. mmHg කියලා තමයි කියන්නේ රසදිය මිලිමීටර. රසදිය මිලිමීටර වලින් මයින්. එතකොට ආකුංච රුධිර පීඩනය 120යි 110යි අතර රසදිය මිලිමීටර ප්‍රමාණයක් වෙනවා. විස්තාර රුධිර පීඩනය කියලා කියන්නේ මෙන්න පූර්ණ හෘද විස්තාරය. ඒ කියන්නේ ඉස්සෙල්ලා කරේ මේක මේ වම් කෝෂිකාව සංකෝචනය වෙනවා. මේ වම් කෝෂිකාව සංකෝචනය වෙන අවස්ථාවේදී ධමනි පද්ධතියට තියෙන පීඩනය ආකුංච රුධිර පීඩනය කියලා ගත්තේ. දැන් පූර්ණ හෘද විස්තාරයක් අවස්ථාවේදී ධමනි පද්ධතියට දෙන පීඩනය. ඒක තමයි විස්තාර රුධිර පීඩනය. ඒක අපි ගන්න රසදිය මිලිමීටර 80වත් 70වත් අතර ප්‍රමාණයක් කියලා. එතකොට රුධිර පීඩනයේ සම්මත අගයක් ගන්න 120යි 80යි රසදිය මිලිමීටර. රසදිය මිලිමීටර 120යි 80යි. ඒ කියන්නේ 120 බෙදීම 80. 120ක් කියලා ගන්න ආකුංච රුධිර පීඩනය 80යි විස්තාර රුධිර පීඩනය. ඕක තමයි සම්මත රුධිර පීඩන අගය. 120 80යි රසදිය මිලිමීටර. හරිනේ. එතකොට හෘදය ගැන සම්පූර්ණ විස්තරයක් ක්ලියර් කරලා දුන්නා. දැන් ඔයගේ තව කොටසකින් ආයෙ හම්බ වෙමු.